ආදරණීය ජීවිතය. ජීවිතය ආදරණීය කරගන්න අපි ගොඩක් දේවල් කරනවා. ගොඩක් සිහින දකිනවා. ගොඩක් බලාපොරොත්තු තියෙනවා. ඒ දේවල් සාර්ථක කරගන්නට මාධ්‍යයක් විදිහට අපිට කරන්න පුළුවන් හැම දෙයක්මත් අපි කරන්න උත්සාහ කරනවා. ඉතින් මේන් ප්‍රතිඵල ප්‍රයෝජන ලබා ගන්න බොහෝ පිරිසක් ඉන්නවා කියන කාරණාවත් අපි දන්නවා. ඒක නිසාම අපි මේ පසුගිය සතියේ විශේෂ කතාබහක් සිද්ධ කළා ජපානය හා සම්බන්ධව. අදත් එවැනිම කතාබහකට යන්න සූදානම් වෙනවා. ජපාන් යන්නත් ගොඩක් අයගේ බලාපොරොත්තු සිහින තියෙනවා කියලාත් අපි දන්නවා. ඉතින් සංචාරයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් අය රැකියාවක් සඳහා යන්න උත්සාහ කරනවා. මේ සියල්ල පිළිබඳව අපි ටිකක් කතා බහ කරන්න අත්දැකීම් තියෙන අයත් එක්ක කතා කරන්න අපි සූදානම් මේ ජපානයේ ජීවිතය. Life in Japan. අපි මේ පිළිබඳව කතා බහ කරන්න අද දවසේ ආරාධනා කරා ජපාන් භාෂාව පිළිබඳව ආචාර්ය තමාලි ප්‍රේමරත්න අපිත් සමගින් ඉන්නවා. අයිබෝවන්. අයිබෝවන්. ඒ සමගම අපි ආරාධනා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ කතිකාචාර්ය ශිරානි කොළඹගේ මහත්මියට. අයිබෝවන්. අයිබෝවන්. මේ දෙපළත් එක්ක අපි කතා බහ කරනකොට මේ ශිරානි කොළඹගේ මහත්මිය මේ ඔබ අද අපිට මුලින්ම මුණ ගැහෙන්නේ මෑත් එක්කන අපි ගිය සතියේත් කතා බහ කළා. ඒක නිසා මේ මට දැනගන්න ලැබුණ විදිහට දශක 3ක විතර ඉතිහාසය කියන්නේ අවුරුදු 30ක විතර කාලයක් ජපානයත් එක්ක ජපාන් භාෂාව, ජපාන් සංස්කෘතිය, අධ්‍යයන කටයුතු, අධ්‍යාපනය මේ සියලු දේවල් එක්ක ඔබේ සම්බන්ධතාවක් තියෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. පොඩ්ඩක් කියන්නකෝ අපිට ඒ ගැන. ඔව් ඇත්තටම මේ මම කැමති මේ අවස්ථාවේ කියන්න මුලින්ම මම ජපාන් භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තේ කොළඹ දේවබාලිකා විද්‍යාලයෙන්. එතකොට මගේ ජපාන් භාෂා ගුරුතුමිය වුණේ කල්යාණි ලක්ෂ්මන් මැඩම්. මම ඒලවකට පස්සේ මැඩම් කිව්වා කොළඹ විශාඛ විද්‍යාලයේ එවකට මේ වගේ මේ ජනප්‍රිය නෑ විෂය. කළාට පස්සේ මොනවා කරනවද එහෙම කිසිම අනාගතයක් පෙනුනෙත් නෑ. ජපාන් විෂය. ඔව්. එතකොට එතුමිය කිව්වා මේ ශිරානි කැමති නම් මෙහෙම ජපාන් පටන් ගන්න තියෙන විසාකේකේ ඔයා යන්න ප්‍රින්සිපල් මැඩම් හම්බෙන්න කියලා. එතකොට හිටියේ එදසූරිය මැඩම් විසාකේකේ. ඉතින් මම උගන්වන්න හරි කැමතියි. ළමයින්ට හරි ආදරෙයි. ඉතින් ඒ හින්දා තමයි මේ එතනින් මම පටන් ගත්තේ. නමුත් මේ තාක් දුර එන්න පුළුවන් වෙයිද කියලා මම හිතුවේ නෑ. ඒ අවස්ථාවේ කළ යුතු දේ විතරයි කළේ. කොහොම හරි මම විසාක විද්‍යාලයේ අවුරුදු 8කට ආසන්නව සේවය කළා. ඒ අතරතුර මගේ අධ්‍යාපන සුදුසුකම් හදාගත්තා. ඊට පස්සේ මට ආයෙත් කැඳවීමක් ආවා ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයෙන්. එහි අවුරුදු 14ක් මම සේවය කළා. ඊළඟට මම කටුනායක තියෙන ජපාන් සමාගමක සේවය කළා HR මැනේජර් කෙනෙක් විදියට, සහ කවුන්සලර් කෙනෙක් විදියට. ඊට පස්සේ මට ආයෙත් ආරාධනාවක් ලැබුණා ටෝකියෝ විශ්වවිද්‍යාලය ලංකාවේ කාර්යාලයක් පිහිටෙව්වා ප්‍රොජෙක්ට් එකක් සම්බන්ධව University of Tokyo Sri Lanka office කියලා. ඒකේ Japanese language consultant විදියට නැවත අවුරුදු 5ක් සහ දැන් වර්තමානයේ මම වැඩ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ IHRA කියලා කියන ඒ කියන්නේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ කතිකාචාර්ය සහ ඒ සම්බන්ධිකාරක විදිහට සේවය කරනවා. දැන් ශිරානි මහත්මිය දැන් ඔය කතා කරන විදිහ දැක්කම එහෙම නම කියන්නේ නැතුව එහෙම පොඩ්ඩක් කොහොම කතා කරනවා එහෙම අපිට ජපන්ද සිංහලද කියලා හිතා ගන්න බෑ. වුණත් ඒ වගේ කතා බහත් ඒ වගේ එහෙම පොඩි හැඩයකුත් තියෙනවා. ඔව් එහෙම ඔබතුමා හරි ඒක ගොඩක් අය කියන දෙයක්. ඒක හොඳයිම කියවීමක් තියෙනවා නේද? ඉතින් එක හරි. එතකොට මේ තමාලි ප්‍රමත් මහත්මිය දැන් ජපාන් ඉගෙනගෙන ඒවා පිළිබඳව හැදෑරීම් කරලා ඒ සංස්කෘතියත් එක්ක ගොඩක් දේවල් කරලා ජපාන් ගිහිල්ලා දැන් වර්තමානයේ උගන්වනවා. ඔබේ දැක්ම කොහොමද මේ පිළිබඳව? ඇත්තටම මම හිතනවා දැන් ගොඩාක් ළමයි ජපාන් භාෂාව ඉගෙන ගන්නවනේ. ඒක ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා. එතකොට ඒ හින්දා ඒ ළමයි ඇත්තටම ජපනීස් ඉගෙන ගන්න එකෙන් ඉගෙන ගන්න ඇයි කියලා ඇහුවොත් අපිට ඒගොල්ලන්ට දෙන්න උත්තරයක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ මම ජපානයේ යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකක් හරි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මේ දැක්ම ඒගොල්ලන්ගේ ඇතිද? අපි ගිහිල්ලා කරන්නේ මොකද වෘත්තීය පැත්තකට යනවද ඉගෙන ගන්න යනවද කියන එක තුළ ඒක ඒගොල්ලන්ගේ දැනුවත්භාවයක් තියනවද හරියට කියන එක ගැන අපි පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මම හිතනවා අද දවසේ ශිරානි සෙන්සේ ඉන්න නිසා අපි සෙන්සේගෙනුත් අහමු සෙන්සේගේ අත්දැකීම් එක්ක නේද කොයි වගේද කියලා. ඔව් අපිට ඒක හරි වටිනවා. ඔව් තමාලි කිව්ව කතාව හරි. මොකද මම දැන් ආචාර්ය උපාධිය සඳහා සූදානම් වෙමින් ඉන්නේ. ඒකේ මගේ මාතෘකාව වෙලා තියෙන්නේ ජපාන් භාෂා අධ්‍යාපනය සහ
වෘත්තීය විඥානය. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වොත් Japanese language learning and career consciousness. මම ફોකස් කරලා තියෙන්නේ ඇඩ්වාන්ස් ලෙවල් ළමයිව. එතකොට මම මේ ළමයි 1000කට විතර දුන්නා ක්වෙස්චන් එකක්. ඒ ක්වෙස්චන් එකේ අහලා තියෙනවා ඇයි ජපාන් ඉගෙන ගන්නේ? ඉගෙන ගත්තට පස්සේ මොකද කරන්නේ? එහෙම කියලා. ඉතින් ආපු එක ලොකු උත්තරයක් තමයි මේ ජපාන් යන්න. රයිට්. එහෙනම් ජපාන් ඉගෙනන්න මොකද කරන්නේ? ජොබ් එකක් කරනවා. එහෙම තමයි මේ ඒගොල්ලන්ගේ උත්තරය. එතනින් එහාට මොකුත් නැහැ. ඔව් ඊට පස්සේ මම ඇහුවම රයිට් ඔයා එහෙම කරන්න නම් ඔයාලඟ තියෙන දැනුවත්භාවය මොකද්ද? ඔබ මොකක් හරි අවබෝධ කීපයක් දෙන්න අපිට වෙලාව පොඩ්ඩක් බලන්න ඕන. වෙලාවත් බැලුවා මට මේ වෙලාව එක්කත් පොඩි සම්බන්ධයක් තියෙනවා කතා බහක් ඔබතුමාත් එක්ක කරන්න. ඒකට කලින් ඔය කියපු එක අවසන් කරලා ඉන්නකෝ. ඔව් එතකොට ඒ දැනුවත්භාවයක් නැති බව තේරුණා. ඉතින් ඒක එතකොට ජපාන් යන්න මොටිවේෂන් එකක් තියෙනවා. නමුත් තිබුණාට ඒ පිළිබඳ අර කොන්ෂස්නස් එකක් නැහැ. ඒක ලොකු මිස්මැච් එකක් කියලා මට හිතුණා. දැන් අර මම වෙලාව ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වේ. තප්පරයට වැඩ කරන්න ඕන. ජපානයේ විදුලි දුම්රියක් ගත්තත් වෙන ප්‍රවාහන සේවයක් ගත්තත් කාර්යාලය වැඩ කටයුත්තක් කරත් විනාඩියක් පරක් වුණොත් එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මේ මම ඒකට කියන්න බලාගෙනත් එක්ක තමයි ආවේ. මොකද දැන් ජපාන් අය කෝච්චිය ප්ලැට්ෆෝම් එකට එන වෙලාව බලලා ඒගොල්ලෝ ඇඩ්ජස්ට් කරනවා ටයිම් එක. දැන් 8යි 1ට නම් කෝච්චිය අද 8යි 1යි කියලා හරි ගස්ස ගන්නවා. තමන් ගොරලොස් වෙලාව හදා ගන්නවා හරියට. ඉතින් කෝච්චිය හරියට එනවා. ඔව්. ලංකාවේ කරොත් එහෙම හරි ප්‍රශ්නයක් නෑ. දැන් ඒගොල්ලෝ කිව්වොත් තව සුළු මොහොතකින් දෙවිනි වේදිකාවට දුම්රිය ළඟා වෙනවා කියලා අන්තිම අකුර ඇහෙනකොට හරි ලස්සනට කෝච්චිය එනවා. එතකොට දැන් අපේ පැත්ත කියන්නේ නැහැ කොහොමද කියලා අපි කවුරුත් දන්න නිසා මේක නොකියමු. ඔව් ඉතින් ඒගොල්ලෝ හරිම ටයිම් එක ගැන හරිම කන්සර්න්. ඉතින් අපි වුණත් ඒ රටට ගියාම පොරොන්දු අකුණොතින් අහවල් වෙලාවට එතනට එනවා කියලා අපි ඒක නොගියොත් එතනින්ම අපිව රීඩ් කරනවා ඒගොල්ලෝ. මෙයා මෙහෙම කෙනෙක් කියලා. ඒතකොට ඒකම හැමදාම පුරුද්දක් විදිහට ගියොත් ඒක ඩිස්රිගාඩ් වෙනවා. එයාව සලකන්නේ. ඒක නොසලකා හරිනවා. සහ අන්තිමට රිජෙක්ට් වෙනවා. එතකොට දැන් ඒ ෆොරින දන්නෙත් නෑ ඇයි මට එහෙම වුනේ. මම මෙහෙම ආවනේ. මම හොඳ වැඩ කරානේ. එහෙම තමයි හිතන්නේ. ඔව් ඒ මගේ වෙච්ච වැරද්ද මොකද්ද කියලා තේරෙන්නේ නෑ. ඉතින් ජපාන් අයට එහෙම වෙන්න අවශ්‍ය වෙන්නේ නෑනේ. මොකද ඒගොල්ලන්ගේ පද්ධතිය ඔක්කොම හැදිලා තියෙන්නේ ටයිම්ලි ඕන දෙයක් කරන්න පුළුවන් වෙන විදියට. කිසිම දෙයක් අසාර්ථක වෙන විදියට අර බාහිර පරිසරය හැදිලා නැහැ. ඒකත් ඉතින් එක රුකුලක් කියලා හිතනවා. විදේශීය කෙනෙක් විදිහට ජපානයේ විදේශිකයෙක් විදිහට ඔබතුමියට මොකක්ද දැනෙන්නේ ඒ විනය කියන කාරණාව. එතන විනයනේ තියෙන ප්‍රධානම දේ. ඒක හැදෙන්නේ කොතනින්ද? පටන් ගන්න ඕන කොතනින්ද? දැන් මම ඔක අහන්නේ අපි වගේ රටකටත් හැදෙන්න බැරි නෑනේ. ජපානයට පුළුවන් නම් අපිට බැරි නෑනේ. එහෙනම් අපි කොතනින්ද පටන් ගන්න ඕන? විනය ඇත්තටම අතිවිශිෂ්ටයි. විනයගරුක රටක්. හරි නිහඬ ජීවිත ගත කරන්නේ ජපන් මිනිස්සු. ශබ්ද කරන්නේ තමන්ගේ පාඩුවේ වැඩ කරනවා. ඉතින් අපි ඕකට කියනවා අර මේ කල්චරල් ඉන්ටෙලිජන්ස් කියලා. කියන්නේ කල්චරල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ අපි යම් තැනකට විදේශිකයෙක් ඒ රටකට ගියොත් සංස්කෘතිය වෙනස්නේ. ඒතකොට මගේ සංස්කෘතිය අරන් යන්න බෑ ඒ රටට. මොකද මම මොනවා වුණත් මයිනොරිටි. එතන මෙජොරිටි එක තියෙන්නේ. එතකොට මම එතනට අලයින් වෙන්න ඕනේ. අපි කියන අනුගත වෙනවා කියලා. ඒක අනුගත වුණා වෙන්න නම් අපිට දැනුම තියෙන්න ඕනේ සංස්කෘතිය ගැන. සහ දැනුම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ තුල මම කැමති මේ ආයතනයට වැඩ කරන්න. මම කැමති මේ රටේ ජීවත් වෙන්න කියන එක පෙන්වන්න ඕනේ. ඒක කටින් කියලා බෑ. වචනින් කියලා බෑ. ක්‍රියාවෙන් පෙන්වන්න ඕනේ. සහ ඒ තුල අපි සුදුසු විදියට හැසිරෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය concept එක තමයි ඒගොල්ලන්ගේ ක්‍රියාත්මක වෙන්නේ. සෙන්ස තමයි දැන් මේ ඔය සංස්කෘතික වෙනස ඒ ગેප් එක ගැන කතා බහ කරොත් එහෙම ශ්‍රී ලාංකිකයින්ට දැන් අපේ එක බලාපොරොත්තුවක් නේ ලංකාවෙන් ජපානයට යන්න බලාපොරොත්තු වෙන ඒ පිළිබඳව සිහිනයක් තියාගෙන ඉන්න කට්ටියට ඒ සිහිනේ යථාර්ථයක් කරගන්න සාර්ථක කරගන්න ඒක හරි විදිහට කරගන්න අවශ්‍ය උපදෙස් ටික ලබා දෙන එක අපේ අයට තියෙන ලොකුම ගැටලුව ප්‍රශ්නය මොකක්ද ජපානයට ගියාට පස්සේ? ඔව් ඇත්තටම මම දකින්නේ සෙන්සි කිව්වා වගේම සංස්කෘතික පැත්තෙන් ගත්තොත් අපේ යාගේ පළවෙනිම දේ තමයි වෙලාවට වැඩ කරන එක නැති එක. මොකද ඒක අපේ ලංකාවෙම පුරුදු වෙලා නැහැ. ඒක නම් අපේ පොදු පහසුකම් නැති නිසා වෙන්න පුළුවන්. නමුත් තවත් දෙයක් තමයි මේ සංස්කෘතික දේවල් එක්ක බලනකොට ඒ සමාජයට අනුගත වෙන විදිහ ඒගොල්ලෝ දකිනවා අපි දැන් ඇත්තටම වෙලාවට එන්නේ නැහැ කියන එක ඒගොල්ලන්ට කියන්න පුළුවන් මොකක් හරි හේතු කියන්න පුළුවන්. ඒ අපි පුරුදු වෙලා තියෙන එකත් එක්ක ඒගොල්ලෝ එහෙට ගිහිල්ලා හේතු කියන්න හදනවා. නමුත් ජපාන් ජාතිකයන්ට හේතු අදාළ වෙන්නේ නැහැ. සෙන්සිකියෝ වගේ වෙලාවට වැඩ කරන ඒ සිස්ටම් එක හරියට තියෙන නිසා අපේ ළමයින්ට අවබෝධය ලංකාවෙම නැහැ. ඒගොල්ලෝ අර ලංකාවේ තියෙන පුරුද්ද පිටින්ම තමයි ජපානේ ගිහිල්ලා ඒ සමාජයට අනුගත වෙන්නේ. එතකොට මිස්මැච් එකක් තියෙනවා සංස්කෘතියත් එක්ක. අතුරු ප්‍රශ්නයක් අහන්න. ඔව්. මේ
දැන් මෙතුමිය කිව්වා ජපානයේ අය හරිම නිහඬ. එහෙම ඒක අපිට දැනෙනවා. ඒක අපි දන්නවා. අපිත් ආශ්‍රය කරන පිරිස ඉන්නවා. ඉතින් එහෙම තමයි ඒගොල්ලෝ. ලංකාවට આવත් ඒගොල්ලෝ ওই පොඩි නිදහසක් හොයාගෙන නිදහසේ ඉන්න හරි කැමැත්තක් තියෙනවා. තරහ යන්නේ නැද්ද යායට? මෙහෙමයි තරහ යනවා කියලා කියන්නේ ඒක ඇත්තටම අඩුයි. නමුත් තරහ යන්න පුළුවන් අර අපේ තියෙන මේ මිස්මැචස් එක්ක අපි හිතනවා ජපාන් ජාතිකයන් හරියට දේවල් කරනකොට මේගොල්ලන්ට මම මේ වගේ හේතු කිව්වට මේ මිනිස්සු හරිම අමුතුයිනේ. ඒ විදිහට දකින්න පුළුවන්. ඒක ඇවිල්ලා තියෙන කල්චර් එක සම්බන්ධ වැරදි අවබෝධයත් එක්ක. ඒක නිසා තමයි කල්චර් එක ගැන මම කතා කරන්නේ. ඒ මිනිස්සු තරහ යන්නේ නැහැ. නමුත් තරහ යනවා අපි බොරු කිව්වොත් එහෙම. ඒක අනිවාර්යෙන් දන්නවා මේක බොරුවක් කියලා. මොකද ඒ රටේ ඇත්තටම බොරු කියන රටක් නෙමෙයිනේ. ඒ මිනිස්සු හරියට වෙලාවට වැඩ කරලා තමන්ගේ වැඩේ හරියට කරන මිනිස්සු. ඉතින් මේ බොරුවත් එක්ක ජපන් අයට අපේ ලංකාවේ අය ගිහිල්ලා බොරු කරන්න ගත්තොත් අනිවාර්යෙන් තරහ යන එක නම් සිද්ධ වෙනවා කොහොම වුණත්. හොඳයි ඒ සංස්කෘතික වෙනස භාෂාව වෙනස වෙනස් වෙන්න ඕන ගොඩක් තැන් තියෙනවා. තව කතා කරොත් එහෙනම් මොන වගේ දෙයක්ද තියෙන්නේ? සංස්කෘතික දේවල් වගේම ඒක තමයි. සංස්කෘතික දේවල් වගේම අපි ගිය සතියේ කතා කරන්නේ භාෂාව හා සංස්කෘතිය කියලා. ඒතර සංස්කෘතිය විතරක්ම නෙමෙයි. භාෂාව ගොඩාක් බලපානවා ඒ සමාජයට අනුගත වෙන්න ගියාම. දැන් යන ළමයින්ට ওই ප්‍රශ්නේ ගොඩාක් තියෙන නිසා ඇත්තටම සෙන්සේ කිව්වා වගේ සෙන්සේගේ අර ප්‍රශ්නාවලියත් එක්ක කතා කරොත් එහෙම අපි සෙන්සේගෙන් අහමු. භාෂාව සම්බන්ධ නේද සෙන්සේ? මොන වගේවද අපිට දකින්න පුළුවන් උනේ කියලා. ඔව් මෙහෙමයි. දැන් ජපන් භාෂාව ගත්තම ඒ භාෂාව හැදලා තියෙන ඔබතුමා දන්නවද? හොඩි කීයක් තියෙනවද? ජපන් භාෂාවට 3ද 4ද? 3ක් නේද? නිවැරදි. ඒතකොට අපි අනිත් භාෂාවන් දිහා බැලුවොත් එක හෝඩියෙන් තමයි ඔක්කොම කරන්නේ. නමුත් ජපන් මිනිස්සු හෝඩි 3ක් තිබිලත් ඒගොල්ලෝ මාර වේගෙන් වැඩ කරනවා. හැබැයි බිසි. භාෂාව නිසා ඒගොල්ලෝ බිසි වෙනවා. මොකද දැන් පත්තරයක් කියවන්න ගියත් ලියන්න ගියත් ඒ හෝඩි තුනම ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒක අපේ අය යනවා නම් ඒ රටට ඒ හෝඩි තුනම දැනුවත් වෙන්න ඕනේ. එතකොට දැන් වර්තමානයේ ගොඩක් අය යන්නේ අර JLPT කියලා එක්සෑම් එකක් තියෙනවා. ඒක තමයි ගොඩක්ම පිළිගන්නේ. ඒ එක්සෑම් එකේ ලෙවල්ස් 5ක් තියෙනවා. ඉතින් N5 4 3 2 1 කියලා. ඉතින් දැනට ගොඩක් අය මේ සම්පූර්ණ කරන්නේ 5 and 4. ප්‍රමාණවත් මදි. N3 වත් කරන්න ඕනේ. N3 වත් කරන්න අඩු තරම. ඔව්. එතකොට ඒ වගේම ස්පෝකන්, ඒ කියන්නේ ස්පීකින් ඇබිලිටි එක හොඳට තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ස්වභාවික විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ. අපි හිතන දේ වචන කරලා කියන්න පුළුවන් වෙනවා. එතකොට දැන් අර ගොඩක් වෙන දෙයක් තමයි මේ ඔය ජපන් භාෂා පාසල් වලට ගියාම හෝ රැකියාවකට ගියාම හිතන දේ කියා ගන්න බෑ. එතකොට අපි නිහඬ වෙනවා. සහ අනිත් එක අපි කතා කරනකොට අපේ සිංහල භාෂාවේ වචන තිබුණට අපි වචන පාවිච්චි කරන අඩුයි. ගොඩක් ගෙස්චර් එකෙන් තමයි කියන්නේ. ඒක චුට්ටක් හිනා වුණා මේකේ තේරුමක් අපි අඟවනවා යාට. නමුත් ජපන් භාෂාව එහෙම නෙමෙයි. ඒගොල්ලෝ හැම දෙයකටම වචනෙන් කියනවා. ඉතින් එතකොට අවබෝධය තියෙනවනේ. ට්‍රාන්ස්පරන්සි එකක් තියෙනවා. එයා මොකද්ද කිව්වේ? ආවාගේ කිව්වා මම ඒක තේරුම් ගත්තා. නමුත් දැන් අපේ විදිහට අපි පොඩි පොඩ්ඩක් හිනා වෙලා හරි දුන්නම ඒක ඒයි එහෙම කරේ කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒතර ඒක ලොකු මිස්මැච් එකක්. ඊට පස්සේ ওই මිස්මැච් එක දිගින් දිගටම යනකොට දැන් අපේ අයට කතා කරගන්න බෑ. මොකද ඉගෙන ගත්ත ප්‍රමාණය මදි. කියන්න ඕනේ ටික කියවෙන්න. ඒතර නිහඬ වෙනවා අපේ අය. ඒතර නිහඬ වුණාම බලනවා ඇයි මෙයා උත්තර දෙන්නේ නැත්තේ කියලා. එතකොට අන්න එතෙන්දී මතුවෙනවා ජපන් අයට එයා ගැන සැකයක්. මෙයා වැරදි දේවල් හිතනවා. මෙයා නරක කෙනෙක්. එහෙම කියලා. එතකොට ඒක ලොකු ස්ට්‍රෙස් එකක් අපේ යන අයට. මොකද එහෙ මේ ඔක්කොම කරගන්න ඕනේ Taman තනියම. කවුරුත් ඇවිල්ලා Tamanට සපෝට් කරන්නේ නැහැ. ඒක තමන්ගේ ආයතනේ පාසලේ හෝ කොහේ හරි යමක් වුණාම ඒක කියා ගන්න බැරි වෙනකොට භාෂාවනේ අපිව කනෙක්ට් කරන්නේ. ඒක වෙන්නේ නැතිකොට ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. ඉතින් ඒ වගේම පාසල් වල වුණත් එහෙම අර ඉස්සලා කිව්වා වගේ වෙලාවට ගියේ නැති වුණාම ඉතින් මොකක් හරි අර බොරුවක් කියනවා. දැන් ජපන් ජාතිකයෝ විහිළුවටවත් බොරු කියන්නේ නැති රටක්. මගේ මේ පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ. ඉතින් එතකොට මේ ඒ වගේ සිද්ධියම තියෙනවද පොඩ්ඩක් මතක් කරගන්න මේ වෙලාවේ ටිකක්. බොරු කියන්නේ නැති රටක්. නෑ දැන් ඒගොල්ලන් දන්නේ නැතුව ඇති. මම හිතන්නේ බොරු කියන්නේ මොකක්ද කියලා. ඔව් දැන් මාත් එක්ක මම අවුරුදු ගාණක් ඉතින් ඒගොල්ලෝ එක්ක දැන් ලංකාවේ වුණත් ජපාන අයත් එක්ක තමයි රැකියාව කරන්නේ. කටයුතු කරන්නේ. මගේ යාළුවෝ ඉන්නවා දිග ෆ්‍රෙන්ඩ්ෂිප්ස් තියෙන. ඒ ෆ්‍රෙන්ඩ්ෂිප්ස් හැදෙන්න හේතුවත් ඒක තමයි. මම ඒගොල්ලන්ගේ පරිසරයට හැඩ ගැහුණා. ඒගොල්ලන්ව තේරුම් ගත්තා. සහ ඒ අනුව මම ඔයාලට කැමති. මම ඔයගලන්ට කැමති. ඔය රටට කැමති. ඔබත් එක්ක රැකියාව කරන්න කැමති කියන එක ඒක ප්‍රකාශ කළා. සහ මම ඒ විදිහටම සුදුසු විදිහට ඉනවා. මගේ ලංකාවේ සංස්කෘතිය මම එහාට ගෙනියන්නේ නැහැ. මම යාළුවගේ රටට හරි කැමති. ඒ සංස්කෘතිය හරි ලස්සන සංස්කෘතියක්. අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් ඇත්තටම නරක නැහැ. මම ගත්තේ මේ රටෙන් හොඳම තමයි. මගේ රටේ හොඳත් එක්ක ඒ රටේ හොඳ අරගෙන මම කොහොමද දියුණු වෙන්නේ කියන එක තමයි මම හැමතිස්සම ප්‍රගුණ කළේ. ඔව්. දැන්
මගේ රටේ සංස්කෘතිය හොඳ ටික ගත්තා ජපානයේ හොඳ දේවල් වැඩිපුර තියෙන අය ටිකක් ගත්තා කියලා ඔබ කියනකොට අපේ රටේ තියෙන සංස්කෘතිය ගෙනියන්නේ නැහැ කියලාත් ඔබ අන්තිමට කියවෙනකොට අපේ රටේ තියෙන හොඳ සංස්කෘතිය එතෙන්ට ගෙනියන්න ඔබතුමිය මොනවා හරි දේවල් කරනවද කරලා තියෙනවද අපේ රටෙන් හොඳ දේවල් මොනවද ගෙනියන්න තියෙන්නේ මම ඇත්තටම මට මෙන්න මෙහෙමයි කියලා මට කියන්න අමාරුයි. ඒ කියන්නේ අපේ රටේ හොඳ සංස්කෘතිය තමයි අපි දරුවෝ අම්මා තාත්තා අතර තියෙන සම්බන්ධතාවය හරිම වටිනවා. ජපානයේ ටික අඩුද ඒක? ජපානයේ ඇත්තටම හරිම අඩුයි. මොකද ඒගොල්ලෝ වැඩි හිටි තත්ත්වයටපත් වුණාම තරුණ දුවල පුතාලා දෙමාපියන්ම කියනවා දැන් ඔයා ලොකු කෙනෙක් ඔයා ගිහිල්ලා ඔයාගේ ජීවිතේ හොයාගන්න කියලා. ඒතකොට එයා යුනිවර්සිටි යනවනම් යුනිවර්සිටි එක තෝරගෙන තනියම ඔක්කොම තනියම අම්මා තාත්තා එක්ක සාකච්ඡා කරන්නේ. දැන් අපේ රටේ නම් අපි විවාහ වුණාමත් අම්මා තාත්තා පිටිපස්සෙන් ඉඳන් අපේ ළමයිවත් හදලා දුක සැප වෙනවනේ. එහෙම නැහැ. ඒගොල්ලන් සම්පූර්ණ වෙනම ෆැමිලි එකක් විදියට තමන්ගේ ප්‍රයිවසි එක තියාගෙන අම්මා තාත්තට කතා කරන්නේ හරිම අඩුවෙන්. දැන් මදර්ස් ඩේ ෆාදර්ස් ඩේ වගේ දේවල් ඒ කන්සෙප්ට්ස් ගැලපෙන්නේ ඒ වගේ රටවල් වලට. ඉතින් ඒක මම දකින්න පොඩ්ඩක් අඩුවක්. ඉතින් එතකොට ඒගොල්ලෝ වයසට ගියාම මේ තනියම තමයි ජීවත් වෙන්නේ. ඒතර ආගන්තුක සත්කාරය දැන් අපේ ලෝකේ කතා කරනනේ ලංකාවේ තියෙන ආගන්තුක සත්කාරය බොහොම ඉහළයි කියන කාරණාව. හොස්පිටැලිටි මේ පැත්තත් ගැන කතා කරොත් එම ජපානයේ අපේ තියෙන වෙනස කොහොමද? ජපානයේ ලංකාවේ හරි උණුසුම් ආගන්තුක සත්කාර තියෙන්නේ. අපි අපේ හැඟීම් ප්‍රකාශ කරනවා. එතකොට අපිට දැන් ගෙදරට කිව්වේ නැති වුණත් දැන් තරංග වුණත් අපි හිතමු මම ජීවත් වෙන්නේ ගම්පහ අපි හිතමු මේ පැත්තට ආවා කියලා මිස් කොහමද මම පොඩ්ඩක් ගෙදරටත් ඇවිල්ලා ඉන්නවද? එන්න තරංග පොඩ්ඩක් එන්න කමක් නැහැ කියලා මම ආව වෙල්කම් කරලා ගේ ඇතුළටම ගන්නවා. මගේ වැඩ නතර කළා වට තේ එකක් දෙනවා. නමුත් ජපාන් ජාතිකෝ එහෙම නැහැ. මගේ කොච්චර හොඳ යාළුවෙක් වුණත් අර ඉස්සරහා දොරට අපි කියන ඇතුළේ තැනට ගෙන්කම් කියලා ඒකේ දොර බාගෙට තමයි අරින්නේ. ඒ කලින් කිව්වේ නැහනේ. එතනින් ඇල්ලා ඔව් මොකද්ද කාරණාව කියලා ගනුදෙනු කළා. බයි බයි කියලා යනවා. සයනරා කියලා යනවා. අන්න ඒවා අපේ රටේ ඉතා ඉහළින්ම තියෙනවා. අපි සයනරා කියන්න කලින් ජපාන් අපේ හිතවතුන් වෙනුවෙන් ලංකාව ගැන සහ අපේ රට ගැන අපේ හිතවත්කම් ගැන ජපානයේ භාෂාවෙන් කිව්වොත් මොන වගේ දෙයක්ද මේ වෙලාවේ කියන්න තියෙන්නේ? අපේ රට ගැනයි අපේ රට ගැන අපි ගැන ලංකාව ගැන විශේෂයෙන්ම දැන් අපේ විශේෂයෙන්ම ප්‍රියන්තකාරය පෙරමතුමා පොගේ දවසක කතා කරලා මට කිව්වා දැන් මේ වැඩසටහන එතුමා අපේ ජපානයේ ඉන්නේ ඒක නිසා ජපානයේ ඉන්න හිතවත් අයට පෙන්නනවා. ඒතකොට ඒගොල්ලෝ මේවා දැක්කහම ලංකාවට එන්න ආස හිතෙනවා. ඒ නිසා ජපානය ගැන ලංකාව ගැන ජපානයේ ඉන්න අපේ හිතවතුන්ට මොන වගේ පණිවිඩද දෙන්න තියෙන්නේ? そうですね。はい。じゃあ日本語ジャパニーズリマンキアね。はい。じゃあそう言うとスリランカはとても美しい国です。だからその美しい国をその美しい国を見るためにいつかスリランカにいらっしゃるようにお願いします。はい。以上です。තමයි මොකක්ද කිව්වේ? අපේ ලංකාවේ තියෙන ලස්සන දකින්න ලංකාවට එන්න ඇවිල්ලා ලංකාවේ තියෙන ලස්සන බලන්න එන්න කියලා තමයි ආරාධනා කරේ. මට දැන් ජපාන් ඉගෙන ගන්නවා. ඇත්තටම කියනවා මම සෙන්ස් එක කීපෙදලා චූටි දෙයක් කියන්න ඕනේ. සමහරවිට බලන අයට පේන්න පුළුවන් අපි මේ කතා කරන දේ පොඩි දෙයක් කියලා. අර කල්චරල් මිස්මැච් එක ගැන කතා කරේ චූටි දෙයක් වෙන්න පුළුවන්. නමුත් මේ චූටි දේ තමයි ජපාන් කට්ටියට අපේ අතර තියෙන විරසක වීම ඇති කරන්නේ. ඒ නිසා තමයි අපි මේ අද මේ වගේ වැඩසටහනකින් මේකේ තියෙන වටිනාකම ගැන කතා කරන්නේ. වෘත්තීය අවස්ථා ජපානයේ තියෙනවා. ගොඩාක් වෘත්තීය අවස්ථා තියෙන. අවස්ථාවලට යන්න පාර තමයි අපි මෙතනින් සකසන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ හරි විදිහට ජපාන් භාෂාව සහ සංස්කෘතිය ගැන ඉගෙනගෙන ඒ අවස්ථාව ඔයගොල්ලන්ට තියෙන ඕන තරම් එයාපෝට් එකක ගත්තත් රෙස්ටොරන්ට් එකක ගත්තත් හොටෙල් එකක ගත්තත් වෘත්තීය අවස්ථා ගොඩාක් තියෙන ගයිඩන්ස් එක. ඒ යන ගයිඩන්ස් එක අපි මෙතනින් ළමයින්ට පාත් එක හදලා දෙන නිසා මේක ඇත්තටම පොඩි දෙයක් විදිහට සලකන්න එපා. මේ චූටි දේවල් ගොඩාක් වටිනවා කියලා අපි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. හොඳයි. ඉතින් ඒ හැම චූටි දෙයක්මත් වටින විදිහට අපි ඔබට පැහැදිලි කරලා දෙන්නේ. ඒ තියෙන වෘත්තීයභාවයට ඒ ඊටමත් අගනා දෙයක් නිසා. එhmenan මේ විනාඩි කිහිපය ඇතුළත ගොඩාක් දේවල් අපි කතා බහ කරා. ඒ දේවල් ඔබේ ජීවිතයට එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. සෙන්සි තමාලි ප්‍රේමරත්න ඒ වගේම ශුරානි කොළඹගේ දෙපළටම බොහොම ස්තුතියි අද දවසේ ආවාට. ස්තුතියි. අයබෝවන්. හිරු කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.